අහනවා. එතකොට මට කියන්න ඕන මෙන්න මේ වෙලාවේ මේ නර ප්‍රාණට ආඩු වෙන්නේ අකදයක්ද භූතේද ප්‍රේතේද කියලා. කවුද ඉන්නේ? ප්‍රේතෙක් ඉන්නේ. ඒ කවුද ඥාති ප්‍රේතේද නැත්නම් ආගන්තුක ප්‍රේතේද? කවුද ඉන්නේ? ඔය කිව්වා වගේම ඈ? ඥාතියෙක් ඉන්නේ. ඒ කවුද? නම කියන්න කැමතිද? කවුද ඥාතියා? සුදු පුතා. සුදු පුතා ඉන්නේ. එතකොට මේ සුදු පුතා විතරද ඉන්නේ තවත් ඥාතිය ඇවිල්ලා ඉන්නවද? සුදු පුතා විතර ඉන්නේ තවත් පිටත්තර කට්ටියත් එක්කන් ඇවිල්ලා ඉන්නවද? පිටත්තර එක්කෙනෙක් ඉන්නේ. එක්කෙනෙක් ඉන්නවා. ඒ ආගන්තුක එක්කෙනෙක්. ඒකම කියන්නේ. ඔව් එයාගේ නම කියන්න බෑ පිටත්තරනේ. එයාගේ මේ හිතවත් පිරිවරත් ඇවිල්ලා අතන තියෙනවා නේ. ඔව් හරි. එතකොට මේ සුදු පුතා ආවේ මොන කාරණාවකින්ද? ආදරයකටද, වෛරයකටද, බන්ධනයකටද නැත්නම් යම් කිසි බන්ධනයක් කරපු එකකටද? ආයේ මොන කාරණාවකින්ද? මේ හතර කොන. ඔව්. හතර කොන. ඔව්. මොකද? හතර කොනක් කියලා. ඔය කිව්වා වගේම කියන්න පුළුවන් වෙනවා. සුදු පුතා ආවේ මොන කාරණාවකින්ද? කාපු දෙයකටද නැත්නම් දීපු දෙයකටද බන්ධනයකට අහු වෙලාද වෛරයකටද ආදරයකටද මොකටද ආවේ? මොකටද ආවේ? ඔය කිව්වා ඈ? කාපු දෙයක්. කාපු දෙයක්. මොකද ඊටමේ හතර කොනක් ගැන කියාගෙන ආවේ? ඊටමේ ඔව්. හතර කොනේ. ඔව්. හතර කොනේ. ඔව්. මොකක්ද තියෙන්නේ? මොනවද තියෙන්නේ? ආරක්ෂාව මොනවද තියෙන්නේ? ඈ? ඔව්. ආරක්ෂාවක් තියෙනවා? ඔව්. මොකද කවුරු දාපු එකක්ද? ඈ? මොකක්ද තියෙන්නේ? මොකක්ද තියෙන්නේ? ඉක්මන් කරන්න ඕන. තව වැඩ තියෙනවා රැ වෙන්න. වැලි. ඔව්. වැලි වගේ. වැලි වගේක් දාලා තියෙනවා. ඒ කියන්නේ මොකක් හරි බන්ධනයක් කළාද? බන්ධනයක් කළා දාලා තියෙන්නේ. ඒ කවුද මේ අපිට නම් කියන්න ඕනේ නැහැ. මේ ඥාතියෙක්ද නැත්නම් පිටත්තර කෙනෙක්ද ඒ කරලා තියෙන්නේ? කවුද කරලා තියෙන්නේ? ඒ මොනවා හරි බන්ධනයක් කරලා දාලා තියෙනවනේ ඥාති කෙනෙක්ද නැත්නම් පිටත්තර කෙනෙක්ද? අවුල් කරන්නේ. පිටත්තර කෙනෙක්ද ඥාතියෙක්ද? ඥාතියෙක් දාලා තියෙන්නේ. හරි. එතකොට මේ කාපු දේවල් තියේකෝ බඩේ තනි වෙලා මොනවද කාපු දේවල් තියෙන්නේ? මොනවද තියෙන්නේ? මොනව කාපුවයි? මොනවද මේ සුදු පුතා ආවේ මොනව මේ කාපු දෙයකින්දද? මොකක් කාපු දෙයක්ින්දද? ඈ? ඉක්මනට කියන්න ඕන. තෙල් බැදපු එකක්. තෙල් බැදපු එකක් ආදී. මොනවද තෙල් බැදපු මොනවද කැවුම් මොනවද කැවිලි මොනවද නැත්නම් මස් මාළු පොල්ටක්ද මොකද්ද? මොකද්ද? එහෙනම්. එහෙනම්. පැටි. ඈ? පැටි බැදපු එකක් ආපු හින්දා ඒකේ පස්සෙන් මේ වැටුණ දිට්ටිය. එතකොට මේ බඩේ තියෙන තනි වෙලා. ඒව එතකොට යන්න අපි කසාය මාලා දුන්නාම මේ වයින් ගිර යනවද? යනවා. මේ පිරිවෙත කළ දවස් කීයෙන් කසාය මාලා දෙන්න ඕනද? දවස් 3. දවස් 3 දෙන්න ඕන. අපි දෙන කසායක් බාර ගන්නවා. එතකොට මේ දේවතාවට මේ ප්‍රේත අඩුවේ මොනවා හරි අඩුපාඩු මොනවා හරි තියෙද? මොනවද තියෙද? අපි දන්න විදිහට සෑම දෙයක්ම අංග සම්පූර්ණ දීලා තියෙනවා. මොනවද? Taman කැමති දේවල් මොනවද තියෙනවද? අපිට රෑ 12 ජාමෙත් අපිට පුළුවන් දෙයක් වුණොත් දෙන්න පුළුවන්. සම්පෝෂකක් නේ. සම්පෝෂකක් අපි දෙන්නම් දැන් 12 ජාමෙත් අටුව දිට්ටි කරන වෙලාවට අපි තියන්නම් අලුයන් ජාමෙත් මේ ඇවිල්ලා බලන්න පුළුවන්. Tamanට කන්න බොන්න ඕනද? ඈ? සම්පෝෂක හදලා තියන්න ඕන නේ. ගුලි හදන්නද නැත්නම් මේ වතුර දිය කළාද? වතුර දිය කළා හදලා තියන්න ඕන. එතකොට අලුයන් ජාමේ ආපහු අපි මේ පේත්තට අඬ ගන්නකොට ඇවිල්ලා කන්න බොන්න පුළුවන්. හොඳේ? එතකොට නටන්න කියන්න පුළුවන්. එතකොට සම්පෝෂක විතර අඩුපාඩුවක් තියෙන්නේ. නෙට් එකක් ඕන. හරි. හරි ඒකක් තියන්න පුළුවන්. තාම නැහැ. නෙට් එක උදේන්නේ කියන්නේ පුතේ. සම්පෝෂක නෙට් ඔය. තාම නැහැ. ආරියන එක කිය. තාම නැහැ ඕන. තමන්ට අඳින්න කියන වස්ත්‍රාභරණ තියෙනවා. තාම නැහැ මුත් අඩුපාඩු දෙයි. ෂෝටක් තියන්න ඕන. අලුත් එකක්ද සාමාන්‍ය පාවිච්චි කරපෑද්ද? අලුත් එකක්ද? ඈ? තැඹිලි පාට එකක්. තැඹිලි පාට අලුත් එකක්ද? ඈ? පාවිච්චි කරපෑද්ද? පාවිච්චි කරපෑ. පාවිච්චි කරපු තැඹිලි පාටම දාන්න බැරි වෙන්නේ. අපි ඒක අලුත් එකක් හරි තියන්න. කහ පාටයක් හරි අපි තියන්න. ඈ? හරි. එතකොට අලියන් ජාම ඒවත් ගන්න පුළුවන්. Tamanට අඳිනවා නම් අඳින්න පුළුවන්. ඒවා. එතකොට මට කියන්න ඕනේ මේ දැන් මේ අපි තීන්දුව මාලාවක් හදලා තියෙනවා. ඒ තීන්දුව මාලාව කැපුවාම මේ ඉඩමන කර්මයට වැඩි දාලා තියේකෝ ඒ බන්ධන කැපෙනවද? දේවතාවට කියන්න පුළුවන්. මේ තීන්දුව මාලාව කැපෙනකොට පිටපන්තියේ කළපු දෙයක් තියෙනවා, නීච කුලයක් තියෙනවා. ඒවා කැපෙනකොට මේ බන්ධනේ කැපෙනවා. කැපෙනවද? ඔව් අපිට හරියට කියන්න ඕනේ. ඒ බන්ධනේ අපිට කපන්න පුළුවන්ද? කපන්න පුළුවන්ද? අපි මේ සූදානම් කරලා තියෙන ඒවා කපන්න ඕන දේවල්. ඔව්.
කැපෙනවා. එතකොට මේ යන්ත්‍ර මාලාවල් ඉදමට අපි හදලා තියෙනවා. ඒ යන්ත්‍ර මාලාවල් වල බල පිහිටනවද? බල පිහිටනවද? ඈ? අපි මේ කරට යන්ත්‍ර මාලාවල් හදලා තියෙනවා. ප්‍රේත යකුණ්‍යක් යන දිහාවක් බලන්න බැරි යන්ත්‍රයක් හදලා තියෙන්නේ. ඒවත් බල පිහිටනවද? ඈ? බල පිහිටනවද නැද්ද? බල පිහිටනවා. බල පිහිටනවා. එතකොට මේ ප්‍රේත මේ ඥාතියා එතකොට මේ දික්ටි ඇත්තල්ලා මේ ශරීරයෙන් ඇත්තනකොට මේ පවුලේ අනිත් දරුවන්ට බලපානවද? ඒ කට්ටිය ඇඟට යනවද? ඈ? යන්නේ නැහැ. මෙතනින් දික්ටි ඇත්තල්ලා යනවා. ඈ? ඒ කොහෙට යන්න බලාපොරොත්තු වෙන්නේ මෙතනින් දික්ටි ඇත්තල්ලා? Tamanට පින් ගන්න තැනකට යන්න පුළුවන් කොහෙට යන්න බලාපොරොත්තු වෙන්නේ? ඈ? ප්‍රේතයක් මුණ්‍යක් ගැන කිරි වෙහෙරට යනවා ජයශ්‍රී මහ බෝධියට යනවා පින් අරගෙන වෙනත් ආත්මයකට චුත වෙලා යන්න හැකි මේ ආත්මය ඔහොම ඉන්න එක Tamanට වදයක් වෙන ආත්මයකට යන්න බෑ කොහෙට යන්න බලාපොරොත්තු වෙන්නේ මෙතනින් අයින් වෙලා ඈ කොහෙට යන්න බලාපොරොත්තු වෙන්නේ වදහින්සා දුන්නේ නැහැ තාම එකක්වත් මම කොහෙට යන්න බලාපොරොත්තු වෙන්නේ මෙතන මේ දික්ටි අතරනකොට මේ වෙනත් මේ ඥාතින්ගේ වෙනත් ගෙදරකට යන්න බලාපොරොත්තුවක් තියෙද ඈ යන්නේ එතකොට මේ දරුවන්ට බලපාන්නේ නැහැ මේ ඉඩ ගෙදර ඉන්න බලපාන්නේ නැද්ද ඈ බලපානවද නැද්ද දරුවන්ට බලපානවද මේ ශරීරයෙන් අයින් වෙනකොට ඈ අයින් වෙනකොට දරුවන්ට බලපානවද ඈ නෑ එතකොට වෙනත් භූමියක් බලා Tamanට යන්න පුළුවන් ඉතින් ඒක අපිට නවත්තන්න බෑ ඒ වුණාට පින් අරගෙන වෙනත් තැනකට යන්න පුළුවන් හොඳේ තේරුණානේ තේරුණා නේද හරි එතකොට අර කියපු අඩුපාඩුත් අපි හැන්දෑ ජාමේ දික්ටි කරනකොට තියෙනවා අලුයන් ජාමේ ඇවිල්ලි ඉවරලා ආපහු අඩුපාඩු මේ එවලේ ඒ අඩුපාඩුත් අරගෙන කනවනම් බොනවනම් කාලා බීලා හැමදේ මේ තියෙනවා තමයි මේ රාරකු එහෙම තියෙනවා මේකේ බීඩි සිගරට්